සුබ දවසක් ආදරෙන් පිළිගන්නවා මගේ Dreamy Home with ප්‍රදීපා YouTube channel එකට. ඉතින් කොහොමද ඔයාලට? සතියකටත් වඩා වැඩි කාලයක් ගත වුණා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න. මොකද ඕඩර්ස් ගොඩාක් ඇවිල්ලා තිබ්බා. කලින් බාරගත්ත ඕඩර්ස් එහෙමත් ගොඩාක් තිබ්බ නිසා අර වීඩියෝ එකක් කරන්න කාලයක් හොයාගන්න තිබ්බෙම නැහැ. ඉතින් අද මේ වීඩියෝ එක කරන්නෙත් අලුත් ඩිසයින් ටිකක් ගෙනල්ලා තියෙනවා. ඒ ටික ඔයාලට පෙන්වන්න ඕන නිසා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනත් එක්ක රැඳිලා ඉන්න. වීඩියෝ එකේ අවසානට අලුත් ඩිසයින් ටික දාලා තියෙනවා. හැමදාමත් වගේ මුලින්ම ස්තුතිවන්ත වෙනවා මට මෙච්චර ඕඩර්ස් ගොඩක් දුන්න ඔයාලා හැම දෙනාටම. ඉතින් ඔයාලා තමයි මගේ ශක්තිය. ස්තුතියි නැවතත්. ඉතින් ගිය සතියේ බාරගත්ත ඕඩර්ස් ටික දෙන්න මට ටිකක් පරක්කු වුණා. මොකද මම හිටියේ රෙන්ට් එකටනේ. ඉතින් අපි පොඩිවට ගෙයක් හදාගත්තනේ. ඉතින් ඒකේ පදිංචිට ආවා ගිය සතියේ. ඉතින් ගෙදරක බඩු එහෙට මෙහෙට අදිනවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි. තාමත් ගෙනාපු බඩු ටික එහෙමම තැන් තැන් වල ගේස් කරගන්නත් හරියටම බැරි වුණා. බාරගත්ත ඕඩර්ස් ටික ඉක්මනට ඉවර කරගන්න ඕන නිසා මේ සතිය ඇතුළත ඔයාලගේ ඕඩර්ස් ඔක්කොම එවනවා. ඉතින් ඒ හැම වැඩ කටයුත්තක් අතරෙම ඔයාලා දුන්න කෝල්ස් වලටත් මම පුළුවන් හැම වෙලාවෙම ආන්සර් කරා. ඒ වගේම මැසේජ් වලටත් රිප්ලයි කරා. මම ඩිසයින් දාන්නම් කියලා එහෙම දාන්න බැරි වුණ කවුරු හරි ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. ඉතින් මේ ටික දවසට මගේ වීඩියෝස් බලලා බිස්නස් පටන් ගත්ත ගොඩ දෙනෙක් හිටියා. ඉතින් ඒගොල්ලෝ සාර්ථකව මේ වෙද්දී ඒ පුංචියට හරි ඒ බිස්නස් කරගෙන යනවා කියලා මැසේජ් දාලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි. ඉතින් මගේ channel එක හරහා මට ඕන උනේත් අන්න ඒ ටික තමයි. මොකද මම බිස්නස් එකක් කරනවා වගේම තවත් කෙනෙකුට නැගිටින්න අත දෙන්න හයියක් වචනකින් හරි වෙන්න පුළුවන් වුණ එක ගැන මට ගොඩාක් සතුටුයි ඉතින්. ඉතින් ඒ වගේම තව පිරිසක් කතා කරලා කියන්නේ අක්කේ ඔයගේ වීඩියෝස් බලනවා හරිම ආසයි මේ වගේ දෙයක් අපිටත් පටන් ගන්න. ඉතින් ගෙවල් වල ප්‍රශ්න වැඩි අක්කේ කොහොමද අපි මේක කරගන්නේ? ඉතින් මේ වගේ කෝල්ස් නම් දවසට 5ක්වත් එනවාමයි. ඉතින් මගේ අත්දැකීමේ හැටියට නම් මම ඔයාලට කියන්නේ ප්‍රශ්න කියන දේවල් අපි කාටත් තියෙනවනේ. ඒවා අපි කාටත් පොදුයි. ඉතින් අපේ ප්‍රශ්න තවත් කෙනෙකුට හරිම රසවත් කතාවක්. අපි වැටිලා ඉන්න තරමට අපි වටේ ඉන්න අය හරිම කැමතියි. ඉතින් එහෙම එකේ අපි දැනගන්න ඕනේ අපි මේ වැටුණ තැනම වැටලා ඉන්නවද? එහෙම නැත්නම් මේ ප්‍රශ්න වලින් ටිකක් හරි ගැලවෙනවද? එහෙම නැත්නම් අපි දුක කියා ඉන්නවද කාටවත් කියන එක අපි තීරණය කරන්න ඕනේ. ඉතින් මුලින්ම ඔයාව විශ්වාස කරන්න. ඔයාට පුළුවන් කියන එක විශ්වාස කරන්න. ඔයාට මොකක්ම හරි හැකියාවක් ඇතිනේ. ඉතින් තවත් හිත ඉන්නේ නැතුව ඔයත් පටන් ගන්න පුංචියට මුදලක් යොදවලා පුංචි බිස්නස් එකක්. ඔයාලට මේ වගේ බෙඩ්ෂීට් මැටීරියල් හොයාගන්න බැයි නම් ඔයාලට පුළුවන් පොලිස්ටර් මැටීරියල් එක ගෙනල්ලා කොට්ටුවර මහන්න. ඒක අඩුවට දෙන්න පුළුවන්. ඒ වගේම හෙයා බෑන්ඩ් හදන්න පුළුවන්. එහෙම නැත්නම් පුංචි කලිසම් මහන්න පුළුවන්. පුංචි දරුවන්ගේ. එහෙම නැත්නම් කියුලට් මහන්න පුළුවන්. මේවට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඔයාගේ වටේට එහෙම මේවා මිලදී ගන්න කවුරුත් නැත්නම් හදාගන්න පුංචි පේජ් එකක්. ඔය මේ කරන නිර්මාණ ලස්සන ෆොටෝ එකක් ගහලා ඒකට දාන්න. අනිවාර්යෙන් බිස්නස් එකක් හැදෙනවා. ඉතින් ඔයා කරන නිර්මාණය මොකක් වුණත් නිමාව තමයි වැදගත් වෙන්නේ. ඒක තව කෙනෙක්ට ඇහැට ප්‍රිය වෙන්නත් ඕනේ. ඒ වගේම ඒකෙන් නිමාව හොඳින්ම තියෙන්න ඕනේ. ගන්න කෙනාට උපරිම සාධාරණයක් වෙලා තියෙන්නත් ඕනේ. ඉතින් එහෙම වුණාම ඔයාගෙන් එකපාරක් හරි දෙයක් මිලදී ගත්තොත් එයා තවත් කෙනෙකුට ඒ ගැන කියනවා. ඒ විදිහට බිස්නස් එක හැදෙනවා. ඉතින් මේ දේවල් එක දවසින් වෙන දේවලුත් නෙමෙයි. ඉතින් මේකට ඉවසීම තියෙන්නත් ඕනේ. ඉතින් මට වුණත් මුලදී ඕඩර් එකක්වත් තිබ්බේ නැහැ. මගේ වුණත් අර වටේ පිරිසක් එහෙම මගේ ගෙවල් අවට එහෙම මට හිටියේ නැහැ කවුරුත්ම. එතකොට මම ඔන්ලයින් හරහා තමයි මගේ බිස්නස් එක කරගෙන යන්නේ. මට ඒකට කාලයක් ගියා මට ඒක හදාගන්නත්.
මොකද මම හිටියේ ට්‍රෙන්ඩ් එකටනේ. ඉතින් ගෙවල් වලට කවුරුත් දන්නේ නැහැ මම මහනවා කියලාවත්. ඉතින් මම දැන් ඉන්න ගෙදර වුණත් අවට ගෙවල් එහෙම ලොකුවට නැහැ. එතකොට මේ පැත්ත මම වැඩි දන්නෙත් නැහැනේ. ඉතින් මම ඔන්ලයින් හරහාම තමයි මගේ මේ බිස්නස් එක කරගෙන යන්නේ. ඉතින් මම ඔයාලටත් කියන්නේ මගේ මේ වීඩියෝ වලින් පුංචිම හරි අදහසක් අරගෙන අඩියක් හරි ඉස්සරහට තියන්න උත්සාහ කරන්න. පටන් ගන්න පුංචියට හරි මොනවා හරි බිස්නස් එකක් පටන් ගන්න. ඒක අල්ලගෙන ඉන්න. අනිවාර්යයෙන්ම බිස්නස් එකක් හැදෙනවාමයි. ඒ විශ්වාසය තියාගන්න. ඉතින් මේ ඔක්කොම ඕඩර්ස් 5 10 15 බෙඩ්ෂීට් තමයි මේ පැක් කරන්නේ. හස්බන්ඩ්ගෙන් මට ලොකු සපෝට් එකක් ලැබෙනවා. ඉතින් එයා තමයි මේ ඔක්කොම මේ පැක් කරන්නේ. අන්තිම මොහොත වෙනකම් මම මහනවා. ඉතින් අන්තිම මොහොතේ තමයි මේ පැකින් හිටන් කරන්නේ. හස්බන්ඩ් නිතරම ගෙදර නෑ. ඉතින් එයා ඉන්න වෙලාවට ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් දරුවෝ දෙන්නගේ වැඩත් එක්ක තනියම තමයි මේ වැඩ ගොඩ මම කරගන්නේ. ඉතින් ඒ දෙන්නව ඉස්කෝලේ එක්ක යන්න ඕනේ, එක්ක එන්න ඕනේ, ක්ලාස් වලට යවන්න ඕනේ. ඉතින් කාලය කියන එක පුදුම තරම් අඩුයි. ඔය රෑට තමා ඉතින් මේවා මහන්නේ කරන්නේ වුණත්. ඉතින් අපි කාට වුණත් මේ එක එක විදිහට මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙමයි කියලා අපිට ජීවිතය අතහරින්න බෑ. ජීවිතේ තැනකට එන්න නම් ඉතින් කට්ටක් කන්නම වෙනවා. නිින්ද වුණත් දවසකට පැය 2යි 3යි. ඉතින් ඒ කැපකිරීම ගැන දුකක් නැහැ. මොකද මට මේ ගෙදර ආර්ථිකයට චුට්ටක් හරි හයියක් වෙන්න පුළුවන්. මගේ හස්බන්ඩ් හයියක් වෙන්න පුළුවන්. ඉතින් මට හරි සතුටුයි ඒ ගැන. ඉතින් මේ තියෙන්නේ අලුත් ඩිසයින් ටික. ඩිසයින් 5ක් තියෙනවා. අලුත්ම ඩිසයින් 5ක් තමයි ගෙනල්ලා තියෙන්නේ. රෙදි වර්ග ගැන කියනවා නම් මේක 90%ක්ම කොටන් මැටීරියල් එක. කිසිම සිල්ක් ගතියක් නැහැ. ගත්තු අය දන්නවා මේක කොහොමද කියලා. පාට යන්නේ කොටවීමක් වෙන්නේ, බූල් පිපෙන්නේ, එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මැටීරියල් එක හොඳටම හොඳයි. ඔයාලගේ ඇඳේ සයිස් එක අනුව බෙඩ්ෂීට් මහලා දෙනවා. මේ හැම බෙඩ්ෂීට් එකකටම කොට්ටුර දෙකකුත් ඇතුළත් වෙනවා. මෙන්න මේ කිඩ්ස් ඩිසයින් එකත් හරිම ලස්සනයි ඒක. හරිම දීප්තිමත් නිල් පාට වර්ණයක් තමයි තියෙන්නේ. ඉතින් ළඟ එන සිංහල අලුත් අවුරුද්දට ඔයාලට තෑගි දෙන්න වුණත් මේ වගේ ලස්සන බෙඩ්ෂීට් කට්ටලයක් ගන්න පුළුවන්. ඔෆර් එකක් දීලා තිබ්බා බෙඩ්ෂීට් 5ට වැඩියෙන් ගන්නවා නම් ඩිලිවරි ෆ්‍රී කියලා. ඒ ඔෆර් එක නම් මේ සතියේ ඉඳන් ඉවරයි. ඉතින් මගේ පොලිස්ටර් මැටීරියල් එකෙන් කරන කොට්ටුර 10 පැක් එකම වෙන්නේ රුපියල් 900ක් විතරයි. ඒක අලුත් ඩිසයින් ඇවිල්ලා තිනවා. ඉතින් අවශ්‍ය අයට ඒක ගන්නත් පුළුවන්. ඉතින් අදත් මගේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න මොකක්ම හෝ දෙයක් තියෙනවා නම් ඒ දේ අරගෙන ජීවිතේ ජය ගන්න මොනම හෝ දෙයක් හරි පටන් ගන්න කියලා ආරාධනා කරන ගමන් නැවතත් තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.